ડોක්ටර් මට හැංගීම් මෙවිස්සෙන්නේ නැහනේ. දැන් දෙයක්ෝ හැංගීම් මතක් වුණේ. තව ටිකක් පහුවෙලා කියන්න තිබුණේ. මේ මිනිස්සයා කඩේ ගිහින් තාම නෑනේ යකෝ. මෙලහට කුසුම එක්ක කැකිරි පල්න වෙති අද වරෙන්කෝ ගෙදර. හැමදාම මේ බතල කාලා එපා වෙලා තියෙන්නේ මට. මටත් හැමදාම එකම උයලා එපා වෙලා තියෙන්නේ මඟුල. මුදලාලි මට රයිනෝ සීට් එකක් දෙන්නකෝ. නාකි මඟුල උඹ හිතුවද මේක හાર્ඩ්වෙයාර් එකක් කියලා? සර් මේ පඩියට මට වැඩ කරන්න බෑ. එහෙනම් ගෙදර ඵලයන් තරිදු. මොනාද මිනිහෝ අර කඩේට ගිහිල්ලා ගෙනල්ලා තියෙන්නේ? බලන්නකෝ හාමිනේ. තෙල් නෑ කියලා තල තෙල් දුන්නානේ. ලස්සන කායක මාවත් ඉස්සරහින් පොඩ්ඩක් දාගෙන යනවද? මේ කාර් එක මගේ නෙමෙයිනේ කෙල්ලේ. නගේ බීම බොනවා වගේ නේද? ඔව් වෙයි. S2 පොට්ටද? ඵලයන් නිකන් යන්න ආව මෙතන. අම්මෝ යකෝ දුවන්න පුළුවන් කියලා මමත් ආවා. දැන් නම් පුකත් හිරි වැටිලා ගෙදර දුවන්න ඕන ඉක්මනට. සර් ඇයි සඳුනිගේ පඩිය විතරක් වැඩි කරන්නේ ඇයි? අපි ඔටුවෝද? යකෝ ඒකි මගේ පරණ කෑල්ල බොල. අම්මේ අදත් පරිප්පුද උයන්නේ. මට පරිප්පු කාලා එපා වෙලා තියෙන්නේ. උඹලගේ තාත්තට කියපන් පරිප්පු කන්න බෑ කියලා. හාමිනේ මට මේ හොද්ද හැමදාම කාලා එපා වෙලා තියෙන්නේ. මටත් ඔය තමුසුගේ අග්ගල කාලා එපා වෙලා තියෙන්නේ. මුදලාලි මට සෝයා පැකට් දෙකක් දෙන්නකෝ. කෙල්ලේ උඹ බැමදාම සෝයා විතරනේ කන්නේ. උඹත් දැන් සෝයා මීට් එකක් වගේ. කුමාරි උඹ මේ දවස්වල මාර සතුටින් නේද? ඔව් බං. තරිඳුල වගේ මෝඩයෝ ඉන්නකම් අපි සතුටින්. කොහොමද කොල්ලනේ? සල්ලි කියලා බැලුවේ නෑ ගත්ත අලුත් එකක්. උඹලටත් මං කියන්නේ ගෑනු පස්සේ යන්න නැතුව මම වගේ හැදියව. අම්මෝ කොල්ල චැට් කරනව නේද? ඵලයන්ට ආවා මෙතන මට ටෝක් කරන්න මගුල. චූටි පැටියෝ ඔයා වැඩියෙන් ආදරේ කාටද? අම්මට. අම්මා හැමදාම මට තාත්තට හොරෙන් ටී පෝස්ට් දෙනවා. මට මේ දවස්වල හරියට හීනෙන් කෙල්ල පේනවා හාමිනේ. තියෙන වලත්ත කමට වෙන මොකටද ඉතින්? අනේ මගේ කට. චූටි පැටියෝ මෙච්චර ලස්සනට නටන්න දන්නේ කොහොමද? මම හැමදාම අම්මා එක්ක TikTok වීඩියෝ බලනවා. මොනාද මිනිහෝ මේ සාලේ මැද වලවල් හාරන්නේ? පිස්සුද තොට? අපේ තාත්තා නිතරම කියනවා මේ ගේ හදන්න කෝටි ගණන් යට කරා කියලා. හාමිනේ ඇයි ඔයා මට මෙච්චර ආදරේ? මගේ හොර ලව් එක අහුවෙලත් ඔයා මට මුකුත් කිව්වේ නෑනේ. ඒකයි මෙච්චර ආදරේ මෝඩයෝ. මුදලාලි මට පලාමිටියක් දෙන්නකෝ. පලා ඉවරයි කෙල්ලේ. පලා ගන්න එහා පැත්තට ගිහිල්ලා. අපි දෙන්නට තාම ළමෙක් නෑනේ අනේ. හම්බෙයි හාමිනේ. තව කල් තියෙනවනේ. අඩේ නාකියෝ ඇයි ඔච්චර බොරු කියන්නේ? බලපන් තොගේ කටේ දත් ටිකක් නැහැ බොරුම කියලා. මේ 500න් රුපියල් 5ක් අරන් ඉතුරු 895 මට දීපන්. මූ යකෝ පුදුම ඩයල් එකක් නේ. යකාම කාපියතෝ. තුෂාරි උඹට කොහෙන්ද මෙච්චර සල්ලි ඇඳුම් ගන්න? වෙන කොහෙන්ද ඉතින්? මගේ මෝඩ තරිඳුවා ඉන්නකොට. හාමිනේ අද මම කනවා බුරිය උල් වෙන්න. හොඳට කන්න නම් පුළුවන් මගේ අම්මට. වෙන මුකුත් නම් බෑ. ටක් ගාලා උයපන් මිනිහෝ මට බඩගිනි උයලා දෙන්නම් කවන්නම් කියලා එක්කගෙන ආවේ ඇයි දැන්? ඒව අමතකද මිනිහෝ? ඔයා මට කවද්ද උත්තරයක් දෙන්නේ සීයේ? වයසක අපිටත් පාඩුවේ ඉන්නේ නැති හැටියක් මුන්ට. පණුව අමාරුවද කොහෙද? මේ වයසට වාහන එලවන්න පුළුවන්ද සීයේ? ඔව් මට හොඳට පුළුවන්. එකපාර වාහන 3ක් වුණත් එලවන්න පුළුවන්. යකෝ දවසින් දවස බිත්තර ගාන අඩු වෙනවනේ. මුන්ට දැන් මන්ද පෝෂණයද කොහෙද? පේනවනේ පොල් කඩන්නත් උනා. මම උඹලට කියන්නේ ඒකනේ. ගෑනු මායන් වලට රැවටෙන්න එපා. මට හොඳ බීම් එකක් දාලා දෙන්නකෝ සීයේ. දෙන්නම්. කෙල්ලේ බොක්ක කූල් වෙලා යන එකක්. මොකද අද බීච් එන්න හිතුනේ? වෙන මොකටද ඉතින් කැලුම් අයියා බලන්න. අපේ මිනිහා කොහොමත් පඹෙක් වගේනේ. තාත්තේ මට රුපියල් 1000ක් දෙන්නකෝ.
යකෝ 1000ක් දැකපු කාලයක් මතක නැහැ. මට උඹ ගාව තියෙනවා නම් මට බීඩියක් බොන්න කීයක් හරි දීපන්. සුදු මම ඔයාට ගොඩක් කැමති. ළමයි තුන්දෙනත් එක්ක බර ගන්නවද එහෙනම්? මුදලාලි මට සැමන් එකක් දෙනවද? යකෝ උඹලා කන්නේ හැමදාම සැමන් විතරනේ. දැන් සැමන් ගඳ එහෙම දැන් නැතු ඇතිනේ. තුෂාරි මම මේ උඹට කියන්නේ අවසන පාර මගේ මිනිහට පාඩුවේ ඉන්න දීපන්. යකෝ මම පාඩුවේ තමයි ඉන්නේ. උඹේ මිනිහට තමයි වෙහෙසකම ගහලා තියෙන්නේ. මුදලාලි මට හොඳ කොහිල මිටියක් දෙන්නකෝ. මගේ මිනිහට ටිකක් මූලක් ගින්න. මෙන්න කෙල්ලේ. හොඳට හදලා දීපන් බඩුම තමා.